හඳ සෙවනැල්ලේ පල්ලු සුදු කෝවිල්ලේ එළවෙනවද ඔන්නිකින් අද යන්නේ අපි සඳගල කොහෙද යන්නේ අද? සිතා දන්නේ නැහනේ. අපි යනවාද සඳගල. බලමු උඩට ගිහලා කොහොමද කියලා. අපි දැන් අර හිටපුවම නිට්ටයව දුවන ඕනේ. ඒ නිට්ටයව එකේ තමයි මේ. කොහේ හරි යන්න ඕන. අම්මා. මේ පළු ගස්. යෝද පළු ගස්. තනි ගැලේ. මේ පාර ගිහිල්ලා නෑ බං කා. මේ තරේ කවුරුවා? අන්න එහෙම ප්‍රශ්නයක් මටත් ආවා. මහ රහති කාලෙකින්නේ සෙට්ටුනේ. හොඳටම ලොක් වෙලා වගේ. මේ ගල් පර්වත හරිම ලස්සනයි. මේ ගල් කිම්ලක් නෑ නේ බං. තේරෙනවද පහලින් පේනකොට අර උඩ පේන්නේ. ඔතෙන්ට තමයි අපි යන්නේ අර. තේරෙනවනේ? අවුවත් එක අපි ළඟට ගිහලා බලමු. කොහොමද කියලා. මේ තමයි සඳගල. මේ ගල තමයි අපි නගින්න ඕන. උඩට යන්න වෙනවා. කොහෙන්ද යන්නද? ඊයර පඩිපෙලෙදි යන්න බෑ නේ බා. උලන් තරත් එක අමාරුනේ. ඒ කවුරු හරි ඉඳලා පැදුරක් තියනවා බා. බිල්ලක් අදීලා දන්නේ නැහැ. ආයෙම සීනේ කියනෝනේ. මාරම හති ඈ. මේ ගල් මේ තියෙන නුග්ගහ දැකලා නැත්තම් බලා ගන්න. මේ තියෙන මේ ගල වැටෙනවට ගහපුවා. මේ ගල වැටෙනවට තමයි මේ සීන් එක කරලා තියෙන්නේ. මේ තුරේ නම් ඉතින් යන ඕම් පැනගෙන කොර වෙලා ගා යනවා. පඩි පෙරවල තියෙන විදිය නගින්න අමාරුයි. මේ මොන නුගද බා? කිරි නුගද නෑ? නුගනේ. නිකන් නුග. මෙහෙන් පඩි පෙර. සඳගල පඩි පෙර නගින අපේ නෙතෝ. හොඳට අල්ලන් නගින්නේ මේ පිය. ඒ තරම් හොඳයි. මරහක්. මේ ලස්සන ගහක් යන පාරේ වැටිලා. ඇල වෙලා තියෙන සුපිරිට මේ ලස්සන. අඩේ දා ගොඩක් දුර ආවද? මේ යකඩ පඩි පෙළකුත් තියෙනවා ඈ. සෙට් උනා. ඕම් බලන්න. වෙරළි හැල. ඈතින් අඩි ටිකක් දෙනවා. ලස්සනම ගහක් පෙන්නන්නද? මේ තියෙන්නේ මොනවද කියලා නම් දන්නේ නැහැ. ඔබ දන්නවද? කො මේක කුඹුක්ක නේ. තෙලඹු. මේ බෙරහිලා ගම්මාන. මෙතෙන්ට මේ ඔක්කොම ලොකේෂන් ටික පේනවා. අර තියෙන්නේ 30 චෛත්‍ය. එහා කොනේ මෙතෙන්ට හරියට පේන්නේ නැහැ බා. හරි බන්නේ නැත්තේ. අච්චර පේනවනේ.
ඔයාලට පේනවද කියලා දන්නේ නැහැ. අපිට පේනවා. කාන්ටාරෙකුත් තියෙනවා. කාන්ටාරේ ගහන්න බෑ. ගමේ උන් එළියට. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. හැබැයි විතර වඩා ඉක්මනට ආවේ. මේ ලස්සන මේ තියෙන අපේ ගම හරිය දුටින් නම් බලද්දි මේ ඉතින් අපි දෙන්න යාර බෙස්කලේ අර පහේ කොණිය පන්සරනේ බං අර ඇට දිනවා හතර කොණිය නෑ පහේ බං පහේ කොණිය දින ඒකනේ අර ලොකු චෛත්‍යද අර ජෝ නෑ හතරේ ඔය හතරේකද ඔව් එයා කොණෙන් පහේක මං හිතන්නේ අර කන්දෙන් එහා පැත්තේ මං අපේ ගෙදර ගියේ අර නෑ නෑ චූටි එක බං අර කොණේම තියෙන්නේ ඔව් ඔව් ආරෙන් එන තිබ්බේ මේ බුදු පියේ අපි ඔන්නාවා හරි වැඩි වෙලා ගියේ නෑ මං හිතුවේ ඉක්මනට ආවා. අපි ඊළඟට යන්නේ නාන්නේ හරිද? දැන් යන්නේ මේ පොකුණකුත් තියෙන වතුරක් තියෙනවා. මේ රස්න කාලේ. හිතා ගන්න මේ ලස්සන අහසන අතුලට ආවා. අපි තාමත් වැඩ යන්න පුළුවන්. ලස්සන යන්නේ. මේ තියෙන ලොකේෂන් මේක අපේ ගම මේ පොඩි වෙලාවකේ ලොකු උඩන්න ගලා වෙලිලායි මෙතන තමයි අර හෙල්මට් දාගෙන පොඩි ඇවිල්ලා ලොකු දුව අප්පච්චිලා ලොකු අප්පච්චි සුදු නෝනිලා ඔතන ඉඳන් ආ ෆොටෝ ගන්න අර කුමුරිය ආයේ වෙලිලායි මෙතන ඔය කියන්නේ මොන හදි කියලා මන් දන්නේ ඕන නම කිදාගෙන අර පැත්තේ යන පාරක පඩි පෙළ. මේ ඉන්නේ වෙට්ටු. දැන් මම ශාලාවෙන් මේ ලයිසන් ගත්තේ මෙයා තමයි. කො? ආරදී නේද? අපි ළඟට නාන්න යන පල්ලෙහා දින පාරක් වගේ ඉන්න පියනවල ගන්නෑ. ඉතින් තමයි ඊළඟට නාන්නේ. මේ ඉස්සර මෙතනින් නම් පඩි පෙළ තිබ්බේ. මේ තියෙන්නේ මේකෙන් තමයි ඉස්සර වැඩ ඇවිල්ලා තියෙන්නේ මේක දිගේ තමයි ඇවිල්ලා තියෙන්නේ බුදු පිළිමක් තිබිලා තියෙනවා අර තියෙන පල්ලෙහා වැටෙන තමයි උඩ ඇවිල්ලා තියෙන්නේ දැන් ඒක එන්න බෑ තිරලා තුනේ උඩින් අපිට යම් බලන්න නුවන්ගිර ජලාශය තියෙන්නේ. ඔව්. ආරෙන්දාරවස වීරේ අර ඇටි වීරේ. මෙතන පොඩි වතුර වලක් වගේ තිබුණා. දෙබර. අතර දෙබර. අතර 30 වැව. අර උඹලා වැව තියෙනවා අන්න අතන. අර අnder ගස්මන් තියෙන්නේ. අර අnder ගස්මන් තියෙන්නේ. අර සුදු පාට පේන එක වැඩිය පේන්නේ නැහැ මෙහාට දුර වැඩි. අතන තියෙනවා තිස්ස මහරාම චෛත්‍යය තියෙනවා යටාල පන්සල තියෙනවා කතරගම් පේන්නේ නෑනේ කතරගම් පේන්නේ වැඩි ටිකක් ආන් වැඩි ටිකක් අතනින් පේනවා ඔතන තිස්ස ඔය තිස්ස චෛත්‍යය අතන යටාල ඔහොම මොකක්ද යද්දි කේල් මණ්ඩි ටික කේල් මණ්ඩි තියෙනවා හරි 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 වැල්ලවයි බණ්ඩාර වලට ඔක්කොම කඳු කඳු සම්බන්තර වරාය පේන්නේ නැහැ කියන්න බෑ අර චූටි කුරු පේන්නේ අර චූටි කුරු ඈතින් කූඹියක් පේනවා और ऐडिन कोम्बिया एनम लोगों है सुपिरी 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 लास्ट में कोम्बिरांचा किया आप लोग तक आता अगर आवे ना तू उड़ना जानता आज उठेंगे और नहीं तो आप उड़ जाना मैं उड़े पे नहीं है मनवा करना वो भी नहीं उड़े ada maru udah gak kini
දැනෙන්නේ නැත්නම් අපි දෙන්න එක දන වටින් කරකිනවා කියලා. ඒක කරකෙවිලා එතනම අපි මේ දැන් වට දෙවෙනි වටේ තමයි කරගන්නේ. මේ පැත්තේ පඩි පිළින් බයි මූලක දැරලා ගියේ කරවට. ඇහෙනවත් දන්නේ නැහැ මං කියලා. ආර නිකන් ඔබ තියෙන මේ පල්කාලේ යනවා වෙන තැනකට. දවස් 3-4යි මේ 3-4. ඕන් ඉතින් අපි දෙන්න පල්ලෙහාට යනවා. ඇතිනේ. බයි. බයි කියන්න බෑ. තව යන්න. හේ මගේ රත්තරන් යාළුවනේ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මතක කරන්න එපා. මතක කරන්න කමන්න. අපි මේ ඉතින් යන තැන් වල මතකයක් කව කරනවා. ඒක තමයි කරන්නේ. කවදා හරි බලන්න පුළුවන්. දෙක හදවත් සිපගෙන ලෝට පිදෙන අරුණම් බහිනවා. එක ජීවිතේටම පාගල. ළඟින් වඩා බහිනවා කියලා. නේදෝ තිලින කලේ ලොවට උතුම් විනාඩි 5ක් ගියේ නෑ. ඒ සුවඳට පරදීවි ලොව සුපිපෙන සියලු කුසුම් සියලු මෙන්න මේකෙන් තමයි ඉස්සර මේ චෛත්‍ය හදන්න සිමින්ති ගඩොල් තමයි කමු ගිරල් කියන්නේ මෙන්න මේකේ ඉතින් මේක තමයි කියන්නේ පල්ලෙහාට ආසිතන අත ගන්න. කල කපලා තමයි පරිස්සත්. කොහොම කල කැපුවද කියලා අහන්න එපා. අපි කල කපන්නේ නැහැ. මම කාච්චප්ප කොහොමද මගේ කල. අපි ඉතින් නැග්ග වගේ බයින්නත් එපාද. අද ඔන්න එක නිට්ටයක කොඳ කරගත්ත. අඳුලද අසරැල්ලේ සංකරම තියෙන නිත්‍යවි. නිට්ටය උඩක් ඉනමේ. ගුවා විතරයි තියෙන්නේ මේක ඇස්සේ. අපි පරසතු යායේ අපි එහෙනම් පල්ලෙහෙන් ආ ඊළඟ වීඩියෝ එකට සෙට් වෙමු. ඊළඟට යන්න අපි නාන්න. එහෙනම් පල්ලෙහෙන් සෙට් වෙමු. බයි බයි.